හායි හායි වෙල්කම් බැක් ටු මයි YouTube channel. අද බ්ලොග් එකෙන් අරන් එන්නේ මිහින්තලේ රජ මහා විහාරය. ඔයාලා ගොඩක් අය මෙතනට ඇවිල්ලත් ඇති. බලන්නකෝ යන්න තියෙන පාරේ ලස්සන. මේ පඩිපෙළ දෙපැත්තේ අරලිය ගස් ගොඩක් තියෙනවා. ඒ මල් බිමට වැටිලා යන්න තියෙන පාර මේ විදිහට ගොඩක් ලස්සන වෙලා තිබුණා. උඩ ඉඳලා බලනකොට අපි ආව පාර මේ විදිහට තමයි පේන්නේ. බලන්නකෝ ලස්සන. මේ විදිහට අපි ආයෙත් ඊළඟ පඩිපෙළ නගින්න පටන් ගත්තා. මිහින්තලේ කියන්නේ බෞද්ධ ඉතිහාසයේ වැදගත්ම ස්ථානයක්නේ. ඉතින් ගොඩක් අය මෙතෙන්ට ඇවිල්ලත් ඇති. ඇවිල්ලා නැති කෙනෙක් නම් අනිවාර්යයෙන්ම දවසක එන්න. මේක අපි කලින් ප්ලෑන් කරලා ආව ගමනක් නෙවෙයි. රජරට කැම්පස් එක ගාව ඉඳලා උඩරිම විනාඩි 10ක් වගේ තමයි යන්නේ මෙතනට එන්න. අපිට පික්මී එකක කැම්පස් එක ගාව ඉඳලා රුපියල් 200 ගාණක් වගේ තමයි උනේ. උඩට යනකොට අපිට පැත්තකින් මේ වගේ පාරක් හම්බ වෙනවා. බලන්නකෝ මේ view එක. මේ ඈතින් පේන්නේ අපේ කැම්පස් එක. මෙතන ඉඳලා බලනකොට ඈත චෛත්‍ය කීපයක්ම අපිට බලන්න පුළුවන්. ඒ වගේම වැව් ගොඩක් ලස්සනට අහසත් බලා ගන්න පුළුවන්. අපි ටිකක් වෙලා එතන ඉන්නකොට වැස්ස පටන් ගත්තා. ඉතින් අපිට වැස්ස නවත්තනකල් ඉන්න ඕනේ. වැස්ස නතර වෙනකන් ඉඳලා අපි මිහින්තලේ ගලට නගින්න පටන් ගත්තා. වැස්සට පස්සේ පරිසරය වෙනස් වෙලා තියෙන විදිහ බලන්නකෝ.
මිහින්තලේ ගල මුදුනටම ආවම මේ විදිහට තමයි වටේ පරිසරය පේන්නේ. උඩට එන කට්ටිය වැඩි වෙන නිසා අපි පහළට බහින්න පටන් ගත්තා. මේ අපි යන්නේ චෛත්‍යය වඳින්න. මෙහි හැමතැනම තියෙන්නේ මේ වගේ ගල් පඩිපෙළ. සෑය ළඟ ඉඳලා මිහින්තලේ ගල පේන්නේ මේ විදියට. එහෙනම් අදට බ්ලොග් එක ඉවරයි. තවත් මේ වගේ ලස්සන බ්ලොග් එකකින් හම්බවෙමු.